අයිබෝවන් මගේ YouTube channel එකට ඔයගොල්ලෝම දත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි අක්ෂි වාගේ night time skin care routine එකක් වීඩියෝ එකක් විදිහට දාන්න බැරිද කියලා. ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න තමයි මම ලෑස්ති වෙලා ඉන්නේ. මගේ morning skin care routine එක දැකපු අය දන්නවා මම ගොඩාක් products පාවිච්චි කරන කෙනෙකුත් නෙමෙයි. පුළුවන් තරම් අඩුවෙන් තමයි products පාවිච්චි කරන්නේ සහ පුළුවන් තරම් ස්වාභාවික දේවල් තමයි මගේ skin care routine එකේදී මම පාවිච්චි කරන්නේ. ඒ නිසා මම අදත් ඒ විදිහටම ටිකක් ලෑස්ති කරගෙන ඉන්නවා. ගොඩක් වෙලා යන්නෙත් නැහැ. හරිම ලේසියෙන් කරගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු රෑ නිදා ගන්න කලින් අපි කොහොමද අපේ හැම පිරිසිදු කරගෙන ඒ සත්කාර කරන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ දේ තමයි මේකප් රිමූව් කරන එක. මේකප් දාපු කෙනෙක් නම් ඒ නිසා oil based cleanser එකකින් හරි මේකප් රිමූවර් එකකින් හරි එහෙම නැත්නම් මොනවාද පොල් තෙල් එහෙම නැත්නම් තමන්ගේ දිනදා පාවිච්චි කරන බොඩි ලෝෂන් එකෙන් පොඩ්ඩක් අරන් හරි කොහොම හරි කවන්නේ මේකප් එක හොඳට රිමූව් කරාට පස්සේ කරන්න ඕනේ පළවෙනි දේ තමයි ක්ලෙන්ස් කරන එක. ඉතින් මම අද ක්ලෙන්සර් එක විදිහට පාවිච්චි කරන්නේ මිනිසෝ එකේ Spring Snow Facial Cleansing Mousse එක. මේකේ තියෙන විශේෂත්වය තමයි ඒකේ බ්‍රෂ් එකක් තියෙනවා. ඒකෙන් හොඳට හැම ක්ලෙන්ස් වෙනවා. මුලින්ම කරන්න ඕනේ මේ විදිහට මේකේ එනවා දැක්කද? හරිම ෆැන්සි. හරි ඊට කලින් මතක තියාගන්න ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්න කලින් අත් දෙක හොඳ පිරිසිදුවට හොද ගන්න ඕනේ. ඉතින් අත් දෙක එහෙම හොදගත්තට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි මද රස්නේ වතුර ටිකක් අරගෙන ඉස්සෙල්ලම හොඳට මුණ තෙමා ගන්න එක. උඩ අතට මම උදේවරුවට යූස් කරන්නේ අර ජෙන්ටල් ක්ලෙන්ස් එක. මොකද Forever එකේ රෑට මම ඊට වැඩි පොඩ්ඩක් ඩීප් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරනවා. මේකප් දාලා අපි දූවිල්ලේ ගිහිල්ලා ඇවිල්ලා ඉන්න නිසා අත ගොඩක් අද කරන්න එපා. හරි ක්ලෙන්ස් කරලා පස්සේ කරන්න ඕනේ ක්ලෙන්ස් කරපු එක ඉවත් කරගන්න එක. ඊළඟට කරන්නේ එක්ස්ෆෝලියේට් එකක් පාවිච්චි කරන එක. ඉතින් අර මරුණාම එහෙම අයින් කරගන්න ඕනේ. මේ නිසා සතියකට මම මගේ මොර්නින් ස්කින් කෙයාර් රූටින් එකේ කිව්වා සතියකට දෙතුසරයක් වගේ ස්ක්‍රබ් කරාම ඇති. ඉතින් ඒක අර පාවිච්චි කරන ස්ක්‍රබ් එකත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අද මම පාවිච්චි කරන්නේ Neutrogena එකේ Deep Clean Blackhead Eliminating Daily Scrub එක තියෙන. ඉස්සරහ විතර අරගෙන පස්සේ මූණේ 5 points වල ගා ගන්න. නලල නහය උඩ මේකට කම්මුල් පස්සේ ස්ක්‍රබ් කරන්න තියෙන්නේ. අත තද කරන්න එපා. මුණට ගාන හැමදේම අපි දෙල්ලට ගන්න ඕනේ. මේ ඇඟිලි තුන පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඒකට අත තද වෙන්නේ නැතුව පාවිච්චි කරන්න. මේ ස්ක්‍රබ් කරගන්න පුළුවන්. විනාඩි 2ක් 3ක් විතර මේ විදිහට ස්ක්‍රබ් කරගත්තට පස්සේ ස්ක්‍රබ් එක අයින් කරගන්න ඕනේ. එක්ස්ෆෝලියේට් කරලා ඊට පස්සේ ඒක අයින් කරාට පස්සේ මූණ හොඳට තෙත මාත්තු කරගන්න. හැබැයි හැමදාම ඇඟට පාවිච්චි කරන ටවල් එක ඔය මූණට පාවිච්චි කරන්න එපා. වෙනම ටවල් එකක් තියාගන්න මූණට. සහ මේ ටිෂුස් ෆේෂල් ටිෂුස් වලින් මූණ පිහිනා නම් ඒක වඩාත් හොඳයි. ඉතින් ඊළඟට ස්ක්‍රබ් කරාට පස්සේ කරන්න ඕනේ ටෝන් කරන එක.
මගේ ටෝන එක විදිහට මම පාවිච්චි කරන්නේ නිවියා එකේ මෙන්න මේ ටෝන එක. ටෝන එක ඔයගොල්ලන්ට මේ අතට අරගෙන විදිහට මේකට දාලා මේ විදිහට පැක් කරන්න පුළුවන්. ඒක හැමට උරා ගන්න දෙන්න විනාඩියක් දෙකක් විතර. ඉතින් ඔයගොල්ලන්ට නැත්තම් මේ cotton pads පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තියෙනවා අපිට සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා. cotton pad එකට ටෝන් එක දාලා ගන්නත් පුළුවන්. ඒනට මම කැමති මේ විදිහට අතින් මේ මෙහෙම පැඩ් කර කර ගන්නකොට එතකොට මම හිතන්නේ ඒක හොඳයි කියලා. හරි. ඊළඟට කරන්න තියෙන දේ තමයි අයි ක්‍රීම් එකක් දාන එක. ඔයගොල්ලෝ ගෑස් වටේ කළු වෙලා තියෙනවා නම් ගෑස් වටේ රැලි වෙන්න බලනවා නම් ඔයගොල්ලන්ට අයි ක්‍රීම් එකක් පාවිච්චි කරන එක හොඳයි. ඉතින් මම පාවිච්චි කරන්නේ මේ ගෙදරදී හොයාගන්න පුළුවන් දෙයක් සුදු පොල් තෙල් එක. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ස්වීට් ආමන්ඩ් ඔයිල් උනත් පාවිච්චි කරන්න අයි ක්‍රීම් එක විදිහට ඇහැ වටේට සුදු පොල් තෙල් හරිම පොඩ්ඩක් ඕනේ. පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ ඒක මේ විදිහට පොඩ්ඩක් උණුසුම් වෙන්න ඇඟිලි දෙකෙන් පොඩ්ඩක් මේවා කරලා ඇහැ අත සහ ඇහැ වටේ ගාලා විනාඩි තප්පර 30ක් විතර මසාජ් කරන්න තියෙනවා. තේරෙනවනේ ගොඩාක් තෙල් ගොඩාක් ගත්තේ නැහැ. හරිම ටිකයි මම මගේ ඇඟිලි දෙකට ගත්තේ. ඒක හොඳට හැවටේට මසාජ් කරන්න. මම ඒත් මගේ අර අන්දරයි ඩාර්ක් සර්කල්ස් වලට කරන්න පුළුවන් දේවල් ගැන කියද්දී ඒකෙදිත් කියලා දුන්න රෑ නිදා ගන්න කලින් ඇස් වටේට පොඩ්ඩක් මේ විදිහට මසාජ් කරන එක හොඳයි ලේ ගමනාගමනය වැඩි වෙන්න. එතකොට ඔය ඩාර්ක් ගතිය අඩු වෙනවා. හරි. ඊළඟට මම කරන්නේ සීරම් එකක් දාන එක. ඉතින් මම කඩෙන් ගත්ත සීරම් එකක් නෙවෙයි දාන්නේ. ගෙදරදිම හදාගත්ත සීරම් එකක්. මම ටෝන් එක විදිහට සමහර වෙලාවට රයිස් වෝටර් පාවිච්චි කරනවා. හාල් ටිකක් එකපාරක් හොදලා ඊට පස්සේ ඒක පෙගෙන්න පැයක් විතර තියලා ඒන වතුර එක ගන්න පුළුවන් ටෝන් එකක් විදිහටත්. මම පාවිච්චි කරන්නේ ඒකට තව කෝමාරිකා ජෙල්. කෝමාරිකා මදේ තියෙන්නේ. අන්න ඒකෙන් මේ පොඩ්ඩකුත් දාලා ඊට පස්සේ ඒකට විටමින් E කැප්සියුල් එකකින් බින්දුවක් දෙකක් විතර වගේ විටමින් E දාලා හදාගත්ත සීරම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක තමයි මම අද සීරම් එක විදිහට පාවිච්චි කරන්නේ. හරිම හොඳයි මේ රයිස් වෝටර් එක හැමත ගොඩක් හොඳයි. හැමත විතරක් නෙමෙයි කොණ්ඩේටත් හොඳයි. හරි ඊට පස්සේ ඒකත් හැමත උරා ගන්න කලින් ඉඳලා කරන්න ඕන දේ තමයි මොයිස්චරයිස් කරන එක. අපේ හැම හරියට දෙතමනේ තිබ්බේ නැත්නම් තමයි ඉක්මනට මහලු බව වයසට යන එක පේන්නේ හැමෙන්. ඒ නිසා අනිවාර්යෙන් තෙත ගතිය හොඳට තියෙන්න මොයිස්චරයිස් එකක් දාන්න ඕනේ. මම නෝමලි පාවිච්චි කරන්නේ ඇලර්ජි ජෙල් එක තමයි. ඒ වුණාට දැන් මම මේ සීරම් එකට ඇලර්ජි ජෙල් එක දාපු හින්දා මම හිතුවා මම මේක කලින් නම් එහෙම ගොඩක් පාවිච්චි කරපු එකක් නෙවෙයි. කවුරුත් දන්නවනේ නිවියා නේද? නිවියා ක්‍රීම් එක තියෙන ඔරිජිනල් ක්‍රීම් එක. මෙන්න මේක නිවියා. මේ මං අරන් ආවද ඊයේ ෂොප් එකෙන්. අපි බලමු කොහොමද කියලා. මං මේක ගැන ගොඩක් කියවුවා. ගොඩක් හොඳයි, මුකුත් ප්‍රශ්න නැහැ. අනවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මුකුත් නැහැ. අනවශ්‍ය විදිහට සුවඳ නැහැ. දැන් අවුරුදු මම හිතන්නේ 100 ගාණක් තිස්සේ මේක මිනිස්සු හරි කැමැත්තෙන් පාවිච්චි කරන ක්‍රීම් එකක්. ඉතින් මම මේක තමයි මගේ මොයිස්චරයිසර් එක විදිහට අද පාවිච්චි කරන්න හදන. දැන් මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්න හරි ග්‍රීසි කියලා. දැන් හරි ඉටි එකක් වගේනේ. අපි ඒක පාවිච්චි කරන්න කලින් පොඩ්ඩයිනේ ඕනේ. පොඩ්ඩක් අරගෙන සුවඳ පොඩ්ඩක් අරගෙන අපි ඇඟිලි වලට මේ විදිහට ඉස්සෙල්ලා රබ් කර ගන්න ඕනේ ක්‍රීම් එක ඇඟිලි වල ගහලා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මූණේ ගන්න. අනිත් එක මේක ඕනේ කෙනෙක්ට සල්ලි දීලා ගන්න පුළුවන්, වැඩි ගාණක් නැහැ. ඉතින් මේ
විදිහට ක්‍රීම් එක රත් වුණාට පස්සේ 5 points වල ගාලා greasy ගතිය මුකුත් නැහැ. ඒකෙන් වෙනවා කියන්නේ ඒක ලොකු වැඩක් වෙන්නේ නැහැ. මොයිස්චරයිස් එකක් අපිට ඕනේ මොයිස්චරයිස් කරන්න. ඉතින් අපි ඒක දානවා. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි ෆේස් මාස්ක් හරි මොන හරි ට්‍රීට්මන්ට්ස් තියෙනවා නම් ඒවත් මොයිස්චරයිස් එකට කලින් පාවිච්චි කරන්න පුළුවන්. මාස්ක් එකක් දානවා නම් එහෙම ඒකත් කරන්න පුළුවන්. මට ඒක කියන්න අමතක වුණා. ඉතින් මාස්ක් එකක් කඩෙන් ගන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මී පැණි පොඩ්ඩකට කුඩු එක පින්ච් එකක් විතර මේ ඇඟිලි දෙකට අහුවෙන ප්‍රමාණය විතර දාලා මී පැණි තේ හැන්දකට විතර දාලා මේක මූණේ ගාලා විනාඩි 10ක් විතර ඉඳලා ඕදලා ඇරලා ඔයාලට පුළුවන් ඊළඟට මේ මොයිස්චරයිස් එකක් දාන්න. ඉතින් හරි මොයිස්චරයිස් එක ගෑවට පස්සේ අන්තිමට කරන්න තියෙන්නේ ලිප් බාම් එක. ඔයගොල්ලෝ රෑ නිදා ගන්නකොට අනිවාර්යෙන් ලිප් බාම් එකක් ගාලා නිදා ගන්න. අපි ගොඩක් අය ලිප්ස්ටික් පාවිච්චි කරනවා. ඒකට තොල් මන්ට ඕවා අයින් කරනකොට එම තොල් වේලෙන්න බලනවා. ඉතින් ඔයගොල්ලන්ට ලිප් ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ මූණ ස්ක්‍රබ් කරන වෙලාවටම. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දත් මදින වෙලාවට බ්‍රෂ් එකෙන් පොඩ්ඩක් තොල් දෙක අත ගොඩක් අත කරන්නේ නැතුව නැදලා මරුණුවම අයින් කරලා දාන්න එක ලේසි. නැත්නම් මම ලිප් ස්ක්‍රබ් එකක් හදන විදිහ වෙනම වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඒකත් ඕනනම් බලන්න පුළුවන්. ගෙදරදිමයි හදාගන්න එකක්. ඉතින් මම ලිප් බාම් එක තමයි අන්තිමට ගන්න හදන්නේ. මේ තියෙන්නේ රියානයිකේ ලිප් බාම් එක මින්ට් ලිප් බාම් එක තමයි මම ගාන්නේ. ගොඩක් හොඳ ලිප් බාම් කීපයක්ම තියෙනවා වෙළඳපොලේ ගන්න. මේ නිවියා එකේ හොඳ ලිප් බාම් එකක් තියෙනවා. හිමාලයා එකේ තියෙනවා. මේකට වඩා නම් ඒවා ක්‍රීමි ඒවා හොඳයිද මන්ද. හරි මේ ටික තමයි මම ඉතින් නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක විදිහට කරන්නේ මූණට. ඉතින් තව ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔළුවට ඕන නම් මොන හරි තෙල් එකක් දාන්න පුළුවන්. පුල් තෙල්ම උනත් කමක් නැහැ. තෙල් එකක් දාන්න උදේට නාල වැඩට යන්න පුළුවන්. ඊපස්සේ අත්වලට කකුල් වලටත් ඔයගොල්ලන්ට මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ෆුට් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව. ඉතින් මම මේ පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ එක අසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් හැමදාම ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරගන්න. Facebook Instagram මාව follow කරන්න. So අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. Bye.